සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අදත් වෙනද වගේම අලුත් වීඩියෝ එකකට. ඉතින් මුලින්ම කියන්න ඕනේ කලින් මගේ වීඩියෝ එක ෂෙයා කරලා ලයික් කරලා ලස්සන කමෙන්ට් එකක් දාපු ඔයාලට පට්ට ආදරේ. ඉතින් අද කතා කරන්න හදන්නේ කොරියානු භාෂාව ඉගෙන ගන්න අමාරු කට්ටියට. ඒ කියන්නේ පාඩම් කරන්න අමාරු කට්ටියට එයාලා කරන වැරදි සහ ඇත්තටම ඒක හදා ගන්න ඕනේ මොන වගේ විදිහටද කියලා තමයි අද කතා කරන්න හදන්නේ. ඉතින් මම කියන්න හදන්නේ මම කරපු දේ ගැන. ඉතින් මම කරපු දේ සාර්ථක වෙච්ච හින්දා තමයි මම ඔයාලට මේ දේ කියලා දෙන්න හදන්නේ. ඉතින් ගොඩක් කට්ටිය කරන ලොකු වැරද්දක් තමයි පරණ කට්ටිය කරපු දේවල් අනුකරණය කරලා කරන්න හදනවා. ඉතින් ඇත්තටම තව කෙනෙක් කරන දේවල් අපට කරන්න බෑ කියලා අපි දැනගන්න ඕනේ. කියන්නේ තව කෙනෙක්ගේ දෙයක් අපි අනුකරණය කරොත් ඇත්තටම ඒක අමාරුයි. කියන්නේ ඒ කෙනාගේ විදිහට අපිට කරන්න බෑනේ. හොඳම දේ තමයි Tamande කියලා ක්‍රමයක් හදාගන්න. ඉතින් මම මේ කියන්න හදන ක්‍රමේ තව කෙනෙක් කරපු දෙයක් නෙවෙයි. හැබැයි ඔයාටම ආවේනික ක්‍රමයක් මේකෙන් හදාගන්න පුළුවන් කියලා මම දන්නවා. ඉතින් පරණ කට්ටිය කරපු දෙයක් තමයි, ඒ කියන්නේ 2010 විතර ඉඳලා එක්සෑම් කරපු කට්ටිය අර කාමරේ පිරෙන්න ඒගොල්ලෝ හදාගත්ත නෝට්ස් පිටි වල අලවලා ඒවා බල පාඩම් කරා. ඉතින් ඒ කාලේ තිබුණ කොරියානු ගැම්ම ඒ මිනිස්සු ඒ කියන්නේ ඒ කාලේ ගත්තේ සාමාන්‍යයෙන් අවුරුද්දකට 500ක් 1000ක් ඔය වගේ ගන්න. එතකොට ඒගොල්ලෝ මාර කැපවීමක් කරා. ඉතින් දැන් මර 5000ක් 6000ක කෝටා එකක් එනකොට කට්ටිය අර කියන්නේ උනන්දු වැඩිනේ එන්න. ඉතින් එතකොට අර රැල්ලට තමයි කොරියන් එක්සෑම් එක කරන්නේ. ඉතින් 80000ක් 90000ක් එක්සෑම් එක කරලා 5000ක් එක්සෑම් එක පාස් වෙන්න හේතුව මොකද්ද? ඉතින් හැමෝටම උගන්වන්න එකම දේ නම් හැමෝම කරන්නේ එකම සිලබස් එක නම් ඇයි කට්ටියක් ෆේල් වෙන්නේ? ඇයි කට්ටියක් විතරක් පාස් වෙන්නේ? එතකොට මොකක් හරි රහසක් තියෙනවනේ. ඉතින් ඇත්තම කතාව මේක. රැල්ලට හැමදේම රැල්ලට කරන්න එපා. හොඳම දේ තමයි මම කලින් කිව්වා වගේ යුනික් ක්‍රමයක් හදාගන්න තමයි. ඒක තමයි හරිම ක්‍රමය. ඉතින් මේක ක්‍රම ගොඩකට කරන්න පුළුවන්. මම කියන්නම් මුලින්ම මම කරපු ක්‍රමය. ඉතින් මම කොරියන් භාෂාව ඉගෙන ගන්න මම ක්ලාස් එකකට ගිහිල්ලා නැහැ. ඉතින් මම කොරියන් භාෂාව ඉගෙන ගත්තේ මගේ යාළුවෙක්ගේ හරහා. යාළුවා මට කියලා දුන්න දේවල් වලින් මම දෙයක් අරගෙන මගේ දේවලුත් එකතු කරලා තමයි කොරියන් භාෂාව ඉගෙන ගත්තේ. ඉතින් මට කොරියාවේ ඉන්න ගීත් කුමාර කියන මල්ලි තමයි මට කොරියන් භාෂාව උගන්වන්නේ. ඉතින් ඔයාලට ගුරුවරු ඉන්නවා. ඉතින් ඒ ගුරුවරුන්ගේ ඊට වඩා ලොකු දැනුමක් මම දන්නවා ගන්නවා කියලා. ඉතින් ඒ ගන්න දැනුම මොළේ ඇතුළට දාගෙන එක්සෑම් එකේ පේපර් එක කරන්න යන තැන වෙනකන් හොඳට මතකේ තියාගන්න. ඉතින් මතක තියාගන්න ක්‍රම ගැන තමයි මේ කතා කරන්න හදන්නේ. ඉතින් අංක 1. ඔයා කරන වැරදි. ඔයා හිතනවාද විත්තිය ලොකෝට ඇලෙව කියලා ඔයාට විභාගේ පාස් වෙන්න පුළුවන් කියලා? මං කියනවා බෑ කියලා. කාලෙත් එක්ක හැමදේම වෙනස් වෙනවා. ඉතින් පරණ කට්ටිය පාඩම් කරපු විදිය සහ ඊට පස්සේ කට්ටිය පාඩම් කරපු විදිය දැන් පාඩම් කරන කට්ටිය පාඩම් කරන විදිය අතර පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් පාඩම් කරන ගත්තට පස්සේ ඔයගොල්ලෝ කරන පළවෙනි වැරද්ද තමයි තව කෙනෙක් කරන දේක් බලාගෙන කරන්න try කරන එක. ඉතින් ඇත්තටම ඒ වගේ වැරදි කරන්න හදන්න එපා. ඔයාට ආවෙනික වූ අලුත් ක්‍රමයක් හදාගෙන පාඩම් කරොත් තමයි ඇත්තටම අපිට දෙයක් මොලේ ඇතුළට යන්නේ. ඉතින් මං කියන්නම් කරන වැරදි ගොඩක්. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යෙන් මේ වැරදි කරනවා. මම දන්නවා මේ වැරදි අනිවාර්යෙන් කරනවා කියලා. මොකද මේ දේවල් කරොත් අනිවාර්යෙන් එක්සෑම් එක ගොඩ දාගන්න ඇත්තටම අමාරුයි. ඉතින් එක්සෑම් එක ගොඩ දාගන්න නම් මේ මං කියන දේ ස්ටෙප් බයි ස්ටෙප් කරලා බලන්න. සතියක් කරලා බලන්න මේ විදිහ හරියනවද කියලා. ඉතින් පළවෙනි දේ තමයි අපි දෙයක් පටන් ගත්තට පස්සේ ඒ දේ කන්ටිනියු කරගෙන යන්න නැති එක. උදාහරණයක් විදිහට කියනවා ඔයා සතියක් මම කොරියන් කරනවා කියලා පාඩම් කරනවා. පාඩම් කළා සතියකින් විතර හිතනවා අනේ මේක මට හරියන්නේ නැහැ කියලා. ඉතින් ඔයා ඒක අතහැරලා දාලා තව සතියකින් විතර ආයෙ හිතනවා යාළුවත් කොරියන් කරනවානේ කමන්නේ මමත් මේක කරනවා කියලා ආයෙ සතියකින් පටන් ගන්නවා. ඔහොම කරලා ගිහලා ඇඩ්මිෂන් කාලේ ලඟ වෙද්දි ඇඩ්මිෂන් උත් දානවා. ඉතින් එක්සෑම් එක ලිව්වට පස්සේ එක්සෑම් එක ෆේල්. මම මේ බොරුද කියන්නේ කියලා ඔයාගේ හෘද සාක්ෂියට එකක අහලා බලන්න එකපාරක් හරි එක්සෑම් එක කළා ෆේල් වෙලා තියෙනවා. ඉතින් ඔයා ඒ කරපු වැරද්ද හින්දා තමයි ඔයා ඒක ෆේල් වුනේ. ඉතින් මේක අලුතෙන් බලන කෙනෙක් නම් ඔයා මේ වැරද්ද කරන්න එපා. තව දෙයක් තමයි අපි භාෂාවක් කියන්නේ අලුතෙන් ඉගෙන ගන්න දෙයක් නේ. එතකොට අපි ඇත්තටම අපි ඉස්කෝලේ කාලේ අපි සිංහල ඉගෙනගෙන සමහරට O level වලදීත් සිංහල ෆේල් වෙන ළමයි ඕන තරම් ඉන්නවා. කියන්නේ අපි භාෂාවක් ගැන ඇත්තටම අමාරු දෙයක්. ඉතින් භාෂාවක් ඉගෙන ගද්දි ටිකක් අමාරුයි. ඉතින් අපි ඒ වෙනුවෙන් වැඩි අවධානයක් දෙන්න ඕන. ඉතින් එහෙම අවධානයක් දුන්නොත් තමයි ඔයාලට මේ කොරියානු භාෂාව කියන භාෂාව ඉගෙන ගන්න පුළුවන්. ඉතින් කොරියන් භාෂාවට වැදගත් තැන දුන්නොත් තමයි ඔයාට මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් අර යන්නම් වාලේ කරන්න හදන්නත් එපා. ඉතින් ඒ වැරද්ද කරන්න එපා. තව දෙයක් තමයි අපි අර දැන් හැමෝගෙම අතේ තියෙන දෙන ෆෝන් එක. ඉතින් ෆෝන් එක පාවිච්චි කරන ගමන් කොරියන් භාෂාව පාඩම් කරන්න හදුවොත් ඇත්තට මේක වෙන්නේ.
ඉතින් කොරියන් භාෂාව හා සම්බන්ධ දේවල් ෆෝන් එකෙන් පාඩම් කරොත් නම් අවුලක් නැහැ. ඉතින් ෆෝන් එකේ සින්දුවක් දාන්න නැත්නම් කෝල් එකක් ගන්න ගමන් පාඩම් කරන්න හදුවොත් ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක කරන්න බෑ. අමාරුයි. තව දෙයක් තමයි අපි පාඩම් කරන පටන් ගත්තට පස්සේ පළවෙනි පාඩම දැන් පාඩම් කරගෙන යනවා. තරම් පළවෙනි පාඩම 100%ක් හොඳයි. පළවෙනි පාඩම කියන්නේ මම කියන්නේ වචන කොරියානු භාෂාවේ අපේ සිලබස් එකේ පොත් දෙක ගත්තට පස්සේ අපි වචන පාඩම් කරන්න පටන් ගන්නවනේ තැනකේ. ඉතින් මේ වචන පාඩම් කරන්න පටන් ගන්න තැන පටන් ගන්න පළවෙනි පාඩම් ටික අපි ලස්සනට පාඩම් කරනවා. හොඳට මතක තියාගන්නවා. ඉතින් අපි ඇහුවොත් යනවා කියන්නේ මොකක්ද එනවා කියන්නේ මොකක්ද ඒවා අපි හොඳට දන්නවා. ඉතින් ඔහොම යනකොට සතියක් දෙකක් යනකොට අපිට තව පාඩම් එනවා ඉස්සරහට. ඉතින් පාඩම් 60ක් තියෙනවනේ. ඉතින් 10 වෙනි පාඩම ඊළඟට අපි දැන් අපි පාඩම් කරගෙන ආවිල්ලා 10 වෙනි පාඩම තියෙන්නේ. ඉතින් අපි ඔය හැරෙට දී දෙනවා. හරි දැන් මට පළවෙනි ටික මතක හින්දා මේක උඩින් පල්ලෙන් මම පාඩම් කරොත් ඇති. ඒ කියන්නේ අපි O level A level කර කාලේ කරපු දේවල්. ඉතින් එහෙම කරන්න එපා. අපි දෙයක් කරනවා නම් ඒක කන්ටිනියු එක විදිහට කරගෙන යන්න. පාඩම් කරන එක. ඉතින් මම කියන්නම් පාඩම් කරන්නේ කොහොමද කියලා මතක තියාගන්න ඕන විදිහ. තව කෙනෙක් කරපු දේවල් කරලා ඒ විදිහට පාඩම් කරන්න හදන්න එපා. ඒ කියන්නේ මම කියන්නේ පරණ දේවල් ඒ විදිහට කරලා පාඩම් කරන්න try කරන්න හදන්න එපා. මොකද දෙයක් මොලේට යන්න නම් පාඩම් තව කෙනෙක්ගේ දෙයක් හරි ඒක හරියට කරන්න ඕන. එතකොට තමයි ඒක මොලේට යන්නේ. ඉතින් මම කියන්නම් පාඩම් කරන්න ඕන ක්‍රම සහ අලුත් ක්‍රම මොනවද කියලා. ඉතින් ඔයා මේ විදිහට කරොත් ඔයාට අනිවාර්යෙන් මේ කොරියානු හීනේ කියන තැනට යන්න පුළුවන්. ඉතින් හැමෝගෙම බලාපොරොත්තුවක් තමයි තමන්ගේ දෙමව්පියන්, තමන්ගේ දුවදරුවන් සතුටින් තියෙන එක. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එකෙන් දෙන්න හදන්නේ ඔයාලට මොන හරි දෙයක් මේ වීඩියෝ එකෙන් අරගෙන කොරියාවට එන්න පුළුවන් නම් ඇත්තට මේක ලොකු භාග්‍යයක්. ඉතින් පාඩම් කරන්න පටන් ගන්නවා නම් ඔයා මං කියන්නම් පාඩම් කරන්න ඕන පිළිවෙල අද ඉඳලා මේ විදිහට කරලා බලන්න හරියනවද කියලා. ඉතින් මේ තියෙන්නේ අපේ ඇත්තටම මේක ඇවිල්ලා නිදන් පොත කියලා තමයි මම නම් කියන්නේ. ඉතින් කොරියාවට එන්න මෙච්චර ලොකු සල්ලි ප්‍රමාණයක් හම්බ කරගන්න අපිට අර දෙයියෝ දෙයක් දෙනවා කියනවනේ. ඒක තමයි මේ. ඉතින් මේක ඇවිල්ලා නිදානයක්. මේ පොත් දෙක නැත්තම් ඇත්තටම අපිට කොරියාවට එන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා මේ පොත් දෙකේ පාඩම් තියෙනවනේ සෑහෙන්න. ඉතින් අපි මේ පාඩම් වලින් මම පොත නැතුව ඔයාලට කියන්න පාඩම් කරන්න ඕන කොහොමද කියලා. ඉතින් ඔයාලා පොතේ පාඩම් ටික පිළිවෙලට ගත්තට පස්සේ පළවෙනි පාඩම අරගෙන කොරියානු භාෂාව දැන් ඔයා කිසි දෙයක් දන්නේ නැති කෙනෙක්. ඉතින් ඔයාලා මේ පොත අරගෙන මම දන්නවා දැන් මේ වීඩියෝ බලන ඔයාලා මේ පොත් දෙක තියෙනවා අනිවාර්යෙන් කියලා. ඉතින් මේ පොතේ පළවෙනි පාඩමේ ඉඳලා ඔයා පටන් ගන්න ෂෝට් නෝට් ගන්න. කිසිම බිත්තියක අලවන්න යන්න එපා. මොකද ඒ දේ සාර්ථක නැහැ කියලා මම දැකපු හින්දා තමයි මේ කියන්නේ. ඉතින් ඔයා බිත්තිය අලව ගන්න ඕන ලොකු කොරියන් කොඩියක් අලව ගන්න. ලොකු ප්ලේන් එකක් අලව ගන්න කොරියන් කියලා ඇඳලා. ඉතින් ඒක දකිද්දි හැමදාම ඔයාට හිතෙනවා මම මේ දේ කරන්න ඕන කියලා. එහෙම නැතුව කොරියන් වචන හැමදැනම අලව ගත්තා කියලා මේ දේ කරන්න බෑ. මේ පොත අරගෙන ඔයා චූටි පටි කපා ගන්න කොලේකින් පටි ටිකක් කපා ගන්න. පළවෙනි පාඩමේ ඔයා දන්නේ නැති වචන තියෙනවනේ. ඒ කියන්නේ ඔයා දන්න හෝ නොදන්න ඒ තියෙන කොරියන් වචන ටික ඔක්කොම ලියන්න. සිංහල තේරුම පැත්තකින් ලියන්න. සාමාන්‍යයෙන් දවසට අපි හිතමු වචන 20යි අපි පාඩම් කරන්න කියලා. දවසට වචන 20 ගාන පාඩම් කරගන්නවා. දවසට වචන 20ක් පාඩම් කරොත් අපි මාසයක් පාඩම් කරද්දී වචන කීයක් අපි පාඩම් කරලාද? ඉතින් ඒ වගේ අපි එක්සෑම් එකට මාසයක් දෙකක් තියලා පාඩම් කරන්න try කරන්නේ නැහනේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් මේ අවුරුද්දේ නැතුව ලබන අවුරුද්දේ පාඩම් කරන කෙනෙක් නම් තව අවුරුද්දක්ම එහෙම පිටින් තියෙනවා. තමහට එක්සෑම් එක කල් ගියොත් ඔයාට තව කල් තියෙනවා. ඔයා මේ වෙද්දි පාඩම් කරලා තියෙන ටික ඔයාට සාර්ථක වෙන්න මදි කියලා හිතනවනම් මේක පටන් ගන්න අද ඉඳලා ඔයාට කරන්න පුළුවන්. ඉතින් පළවෙනි පාඩමේ ෂෝට් නෝට් එකක් ගහගෙන සිංහල තේරුම් ටික ලියාගෙන ඔයා යන හැමතැනම මේක අරන් යන්න. ඔයා සාමාන්‍යයෙන් ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. තවත් තැනක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා මේක අතේ තියාගෙන සාක්කුවේ දාගෙන හිටියොත් හැම වෙලෙම ඔයා ෆ්‍රී ටයිම් එකක හැම වෙලෙම මේක බලන්න. මේ මම කරපු දේවල් මම කියන්නේ. මොකද මම රජ රැකියාවක් කරපු පුද්ගලෙක් විදිහට මම රැකියාවත් කරන ගමන් තමයි මේක කරගත්තේ. එතකොට මම පාඩම් කරේ ඇත්තටම ෂෝට් නෝට් ගහලා දවසේ අදාළ පාඩමේ වචන ටික ෂෝට් නෝට් ගහලා සාක්කුවේ දාගෙන හිටියේ. මට හම්බෙන හැම ෆ්‍රී ටයිම් එකකම මම මේක බලනවා. ඉතින් මම හැන්දෑවේ සාරාංශයක් විදිහට බලනවා. මට මේ ටික මතකද කියලා. ඉතින් යාළුවෙකුට මේක බලා ගන්න කියලා දීලා ඔයා ඒක කියවලා බලන්න. හැම වෙලේම වචන කියවන්න. පිටට සවුන්ඩ් එක දුන්නොත් තමයි මතක හිටින්නේ. ඉතින් හැම වෙලේම කියවලා ඒ විදිහට මතක තියාගන්න. ඒ වගේ පාඩම් 60ක් එනවනේ. පාඩම් 60 ඉවර වෙද්දී ඔයාලට ෂෝට් නෝට් 60යි එන්නේ. ඉතින් දවසට වචන 20 ගාන පාඩම් කරගත්තොත් ඔයාලට මේක ගේමක් නෑ මේක වැඩේ කරගෙන යන එක. පාඩම් 60 ෂෝට් නෝට් ටික ඉවරුනාට පස්සේ ඔයා try කරලා බලන්න ඔයාට දැන් ග්‍රැමර් බෑ කියලා. එතකොට ග්‍රැමර් බැරි නම් ඔයා ග්‍රැමර් පළවෙනි පාඩමේ ඉඳලා එකතු කරගෙන යන්න මොනවද අහුච්ච ග්‍රැමර් වර්ග කියලා.
ඉතින් එතකොට අපි දන්නවනේ ග්‍රැමර් කියන්නේ මොනවද කියලා. අතීත කාල, වර්තමාන කාල, අනාගත කාල ඔය සෙට් එකටම අදාළ ග්‍රැමර් ටිකක් කොරියානු භාෂාවෙත් තියෙනවා. ඉතින් ඒ ටිකත් ඔයා වෙනම ෂෝට් නෝට් එකකට අරගත්තට පස්සේ අපි දන්න සාමාන්‍යයෙන් දන්න වචනෙට අපි ඒ කෑලි ඇඩ් කරලා බලනවා කොහොමද මේක කියවෙන්නේ කියලා. එතකොට වචන ටික දන්නවනම් අපිට අදාළ ක්‍රියාව මොකද්ද කියලා දන්නවනම් ඊට පස්සේ දාන්න ඕන කෑල්ල මොකද්ද කියලා දාලා අපිට හදා ගන්න පුළුවන්. ඉතින් සාරාංශයක් විදිහට ওই විදිහට ගත්තට පස්සේ පාඩම් 60 වචන ටික අපි පාඩම් කරගත්තා. ඊට පස්සේ ග්‍රැමර් ටික පිළිවෙලට අරගෙන අපි පාඩම් කරගත්තා. එතකොට අපි දැන් පාඩම් කරන්න දන්නවා. හැබැයි අපි කතා කරගන්න තාම වචනකට සවන් දෙන්න අපි දන්නේ නැහැ. දැන් කියවද්දි අපි කියන විදිහට නෙවෙයි කොරියානු භාෂාව කියවන්නේ. ඉතින් ඊළඟට කරන්න තියෙන දේ පාඩම් 60ටම අදාළ තියෙනවා ඔඩියෝ ට්‍රැක් ටික. ඉතින් ඔඩියෝ ට්‍රැක් ටික හැම වෙලේම පිරිත් අහනවා වගේ ඔයාලට තියෙන්නේ අහන්න. ඉතින් මම කරපු දේ තමයි රෑ එළි වෙනකම්ම මේ ඔඩියෝ ට්‍රැක් ටික හැමදාම දාලා තිබුණ එක. හරිද? එතකොට ඒ ට්‍රැක් ටික අපි සමහරට අපි වචන වල තේරුම් ගන්න නැති වෙන්න පුළුවන්. නමුත් අපේ ඔළුවට වැටෙනවා මේ යන්නේ මේ අහවල් පාඩමේ වචන කියලා. ඉතින් දිග්ගටම ඕනම දෙයක් ඇහෙනකොට අපිට මතක් වෙනවා දැන් එකම වචනේ ඇහිලා පුරුදු වෙද්දී අපි දන්නවා මේ වචනේ තමයි මේ කියන්නේ කියලා. ඉතින් පාඩම් කරගන්න තව හොඳ ක්‍රමයක් තමයි ඔය ක්‍රමය. ඉතින් මේ ක්‍රම දෙක ඇත්තටම මම දන්න තරමින් හොඳටම ඇති කොරියාවට එන්න කොරියන් එක්සෑම් එක පාස් වෙන්න හොඳ ලකුණකට යන්න මේ ක්‍රම දෙක කරා නම් ඔයාලට අනිවාර්යෙන් පාස් වෙන්න පුළුවන්. ඉතින් මෙහෙ කොරියාවේ ගේමක් ගහලා ආපු කොල්ලෝ ඉන්නවනම් ඔය කොල්ලෝ හැමෝම කරපු දෙයක් තමයි ඔය දේ. ඉතින් කවුරුත් නොකින රහසක් තමයි ඔන්න ඔය දේ. ඉතින් අලුතෙන් ආපු කට්ටිය හැමෝම ඔන්න ඔය විදිහට පාඩම් කරලා තමයි කොරියාවට ආවේ. ඉතින් පරණ කට්ටිය කරපු දේවල් කරලා වලේ වැටෙනවද? අලුත් විදිහට හිතලා අලුත් දෙයක් කරලා කොරියාවට එනවද කියලා ඒ තීරණය දෙන්න ඔයාගේ අතේ. ඉතින් මේ විදිහට පාඩම් කරලා බලන්න. මම හිතනවා මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් ඔයා ගන්න ඇති කියලා. ඔයා අද ඉඳලා මේක try කරලා බැලුවොත් තව සතියක් මාසයක් යනකොට ඔයාට ලොකු ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඉතින් ඔයත් මේ කොරියාවට ඇවිල්ලා මේ කොරියාවේ ලස්සන දැකලා ඔයාගෙත් කොරියන් හීනේ හැබෑ කරගත්තොත් මම හිතනවා මේ වීඩියෝ එකට සාධාරණයක් වුණා කියලා. අන්තිම වශයෙන් මම මෙහෙම කියන්නම්. නොරියොක්මන් හාමියොන් මොදන් ගෝසල් හාල්තු ඉස්තා. ඉතින් මම මොකක්ද කිව්වේ? දන්න කට්ටිය මේක දන්නවා. ඉතින් අපි ඕනම දෙයක් උත්සාහයෙන් කරොත් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා තමයි ඒ කියන්නේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. අනිවාර්යෙන් කොරියන් හීනට එන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා කියලා ඔයා හිතනවා නම් කමෙන්ට් එකක් දාන්න. ෂෙයා කරන්න, යාළුවාට බලන්න, අනිවාර්යෙන් ෂෙයා කරන්න. මම හිතනවා මේක ඔයාට වගේම ඔයාගේ යාළුවටත් වැදගත් වෙයි කියලා. ඉතින් ලස්සන වීඩියෝ ගොඩක් අරන් ඉස්සරහටත් එන්න. ඉතින් මම ආයෙත් තවත් කියනවා මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තුෂාර ඩී සවුත් කොරියා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.